තෙරුවන් සරණයි සෑම සියලු දෙනාට. අද දවසේ අංගුත්තර නිකායේ ටික නිපාතේ ව්‍යාපාද සංවත්තන සූත්‍රයෙන් තමයි මේ දහම් කාරණා ගැන කතා කරන්නට හිතුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා තමන්ටත් අනුන්ටත් යන දෙදෙනාටම දුක පවතින ධර්ම කාරණා තුනක්. මේ තුන තමයි කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය. මේ කාරණා තුනම බුදුරජාණන් වහන්සේ අනිත් අතර දේශනා කරනවා අනිත් කෙනාගේ සැප පිණිස. එහෙම නැත්නම් දුක නොපතින පිණිස කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය කියලා මේ ධර්ම තුන. ඔයාලා දන්නවද මේ කාය දුස්චරිතයයි, වචී දුස්චරිතයයි, මනෝ දුස්චරිතයයි වලින් කෙරෙන්නේ හිතන, දකින, කියන, කරන දේ ටික තමයි මේ වලින් කෙරෙන්නේ. කොහෙන්ද හිතෙන්නේ? මනසට. කියන්නේ කොහෙන්ද? කටින්. වචනෙන් තමයි කටින් තමයි කියන්නේ. එතකොට වචී දුස්චරිතය. කායෙන් මොනවාද කරන්නේ? දකිනවා, දැනෙනවා. කොහෙටද දැනෙන්නේ? ඇස් දෙකට දකිනවා, කනට දැනෙනවා, නහයට දැනෙනවා, ශරීරයට දැනෙනවා. එතකොට මේ කෘත්‍යයන් ටික වෙන්නේ මේ අපේ ශරීරයෙන්ම තමයි. හැබැයි අපි මේ තුන හොඳට හඳුනා ගත්තොත් අපිට මේ කාය දුස්චරිතය වරක්කලා කාය සුචරිතයට යන්න පුළුවන්. වචී සුචරිතයට යන්න පුළුවන්. මනෝ සුචරිතයටත් යන්න පුළුවන්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය කියලා කියන්නේ මම කියන කෙනාට. කොහෙද මේ ඉන්නේ? මේ ආයතන 6 තියෙන කෙනාට තමයි මේ ලෝකය කියන්නේ. එතකොට මේ ආයතන 6න් තමයි මේ දුස්චරිත හරි සුචරිතය හරි වෙන්නේ. ඒ වෙන එක අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක කොහොමද වෙන්නේ කියලා දැනගන්න. ඒක දැනගන්න නම් ඔගොල්ලෝ ධර්මයේ හැසිරෙන්න ඕනේ. විශේෂයෙන් පටිච්ච සමුප්පාද ධර්මය, පංච උපාදානස්කන්ධය, ආර්ය අෂ්ටාංග මාර්ගය, චතුරාර්ය සත්‍ය වැනි ගොඩාක් ගැඹුරු ධර්ම ගැන ඔගොල්ලෝ අධ්‍යයනය කරන්න ඕනේ සහ ප්‍රගුණ කරන්න ඕනේ. එතකොට කරද්දී මේ වයින් කරන දේ අපිට හොඳට හඳුන ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කාය දුස්චරිතයට අපි අහු වෙන්නේ කවුරු හරි කෙනෙක් අපිට කවුරු හරි ගහනවා. ගහද්දි මොකද වෙන්නේ? එයා ඇවිල්ලා අපිට ගහනවා. ගහපු එයා ඒ ගහන කෙනා එක්කෝ එයා මොකක් හරි ආයුධයකින් එහෙම නැත්නම් එයාගේ අති මොකක් හරි එයා එකක් සම්බන්ධ කරගෙන තමයි ගහන්නේ. ඒ සම්බන්ධ වෙච්ච ගහන වෙලාවේදී අපිට එනවා අපේ ශරීරයට දැනෙනවා රිදීමක්. ඒ ගහපු එක එතනින් ඉවරයි. ආයේ ගහපු එක්කිනා මෙතන නැහැ. අර අපේ ඇඟේ තමයි අපේ හිතට දැනෙනවා මේකේ කැක්කුම. ඒකත් හැම වෙලාවෙම ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා ඒක අඩු වෙගෙන යනවා. හැබැයි අපි ඒක දිහා නෙමෙයි බලන්නේ. අපි බලන්නේ අර අපිට ගහපු දිහා එක්කිනා දිහා. අපි ඊට පස්සේ මොකද කරන්නේ? අපි හිතට ගන්නවා සිතුවිලි. මෙයාට මොකද දැන් කරන්න ඕනේ? මෙයා මට ගැහුවොනම් මමත් මේ මගේ අත කැඩුවොනම් මං අත් දෙකම කඩනවා. කියන අදහස අපේ හිතට එනවා. ආවට පස්සේ තමයි අපි ක්‍රියා කරන්න පටන් ගන්නෙ. ඉතින් එතකොට මොකද වෙන්නේ? එයාටත් වැරදෙනවා, මටත් වැරදිලා එක්කෝ මම හිරේ යනවා. එයා ස්පිරිතාලේ නවතිනවා. හැබැයි මේක සංසාර භව ගමනට එකතු කරනවා. ඔයා දක්ෂ වුණා නම් මේක විපාකෙට දාලා බලන්න. මේ සංසාරේ මේ විපාක නිසා දැන් පෙර කර්ම නිසානේ විපාකේ හැදිලා තියෙන්නේ. එතකොට මේ සංසාරේ මම කරපු දෙයක් මගේ පසුපස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. අපි වැරද්දක් කරා නම් දඬුවම් ලබන්න ඕනේ. ඒක තමයි සාධාරණේ. එහෙනම් ඔයා විපාකෙට දැම්මනම් ඔයා අරයා වෙනුවෙන් කරන්න සිතුවිලි හදන්නේ. ඒ වගේ තමයි වචී. වචනෙන් අපිට කෙනෙක් කතා කරනවා නම් ඒ කතා කරද්දී එයා කතා කරන්නේ අපිට
ගැටෙන විදියට නම් අපි කැමති නැති විදියට නම් අපි මොකද කියන්නේ? පෙරලා එයාට අපි වචන කතා කරනවා. වචී දුස්චරිතේ. අපි එයා කතා කරන්නේ එකයි නම් අපි 10ක් කතා කරනවා. හැබැයි ඒ කතා කරපු වචනේ අපේ කනට ඇහුණා එතනින් ඉවරයි. අපි ඒකට ප්‍රතික්‍රියා දක්වන්නේ එක්කෝ අද වුණා නම් තව මාසෙකින් අවුරුද්දකින් එහෙම නැත්නම් දවස් දෙක තුනකින්. එහෙම තමයි අපි ප්‍රතික්‍රියා දක්වන්නේ. ඒකෙන් මොකද වෙන්නේ? ඒකෙන් වෙන්නේ Taman කොවිලාවෙත් හැවෙනවා. අනුන්ටත් Taman කරන්නේ දුකක් දෙන එක. මනෝ දුස්චරිතය. මනෝ දුස්චරිතයෙන් කරන්නේ ටෝකේ. මනසට සිතුවිල්ලක් එනවා. මොනවා ගැනද? අතීතේ මට මෙයා මෙහෙම කරා. අර එහෙම කරා. කීකී සිතුවිල්ල එනවා. සිතුවිල්ල ආවට පස්සේ එයා ඊට පස්සේ කල්පනා කරනවා දුස්චරිතේ මොකක් හරි කරන්න ඕනේ කියලා. අනාගතේට කොහොමද කරන්නේ? අතීතයේ සිතුවිල්ල මේ මොහොතේ ඇවිල්ලා අනාගතේට තමයි ක්‍රියාත්මක කරන්නේ. එතකොට තමයි අපි මේ තව කෙනෙක් ගැන අපි පරිගන්න හිතෙන්නේ එයාට මොකක් හරි අනතුරක් කරන්න හිතෙන්නේ. මේ කිසි දෙයක් මේ ඕගොල්ලෝ ධර්මයේ ගැඹුරින් හිටියානම් පටිච්චසමුපාදය දිහා බැලුවනම් චතුරාර්ය සත්‍යයෙන් බැලුවනම් පංච උපාදානස්කන්ධය බැලුවනම් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් බැලුවනම් ඔයාලට මේක දැනෙනවා මේක ඇවිල්ලා මානසික සිතුවිල්ලක්. මේ මානසික ගතියක්. පෙර සංසාරේ විපාක පෙර සංසාරේ අවිද්‍යාව නිසා කර්මය සකස් වෙලා ඒ කර්මය මේ භවයේ විපාක හැදිලා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ මම කරපු දෙයක් නේ. මම තමයි මේ හැමදේම කරලා දෙන්නේ. එතකොට මේ හේතුඵල ධමනේ. එතකොට හේතුව නිසා තමයි ඵලය හටගන්නේ. එහෙනම් මම එයාට කොහේ සංසාර භවයක හරි වැරද්දක් කරලා ඇති. ඒකේ විපාකේ මට ලැබුණා. කියලා තමන් දස්ස වෙන්න පුළුවන් වෙන්නේ. තමන්ට කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය එක්ක ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්නේ ප්‍රධානම දේ තමයි තමන් ධර්මයේ හැසිරෙන්න ඕනේ. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. කල්යාණ මිත්‍රය ආශ්‍රය කරන්න ඕනේ. විශේෂයෙන් භාවනා කරන්න. භාවනා කරද්දී ලෞකික ජීවිතේ මේ මොහොතේ කරන දේවල් අපට වැටහෙනවා. ලෝකයා කියලා අපි එළියට ඇඟිල්ල දික් කරන එක අප නවතිනවා. හැම මොහොතකම Taman දිහා බලන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ විදිහට. එහෙනම් කාය දුස්චරිතයෙන්, වචී දුස්චරිතයෙන්, මනෝ දුස්චරිතයෙන් මේ කාරණා තුන නිසා මටත් අනුන්ටත් අයහපතක් වෙනවා කියලා දැනගෙන යහපත වෙන විදිහට හැසිරෙන්න Taman දක්ෂ වෙන්න ඕනේ. Taman දක්ෂ වෙන්න නම් Taman මේ ඉන්ද්‍රිය වලින් පිනව එක නවත්තලා ධර්මයේ ගැන හොයන්න පටන් ගන්න ඕනේ. ධර්මයේ ගැන හොයන්න පටන් ගත්තොත් Tamanට තේරෙනවා මේ අපි මායාවක රැවටිලා ඉන්නේ. මේ ජීවිතේ අපි මොනවාද මේ කරන්න කියලා වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සියලු කාරණා ඔබගේ යහපත පිණිස හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ත්වන් සරණයි.